ආපදාවට ලක්වෙච්ච කිහිප දෙනෙකුට අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ වගේම ආහාර පැකට්ස් 19ක් පාරේ අසරණ වෙච්ච බල්ලෝ 15 දෙනෙකුට කෑම ලබා දෙන්න අපිට ඊයේ හැකියාව ලැබුණා. ඒ වගේම මේ දෙයට මට උදව් කරා මගේ අම්මා, මගේ තාත්තා, මගේ අක්කලා දෙන්න මාෂා සහ නිලුෂා සහ මගේ අයියාත් අනුෂත් ඒ වගේම මගේ ආඥාකණ්ඩායම මට නිතරම උදව් කරන අතුලා ප්‍රියංගනී සහ ඇයගේ පුතා අරෝෂ ඒ වගේම අශිකා යන අය මට උදව් කරා. ඉතින් අපි කට්ටිය හැකියාව ඇති පරිදි මුදල් යොදවා මෙලෙස භාණ්ඩ සහ කෑම ඊයේ දවසේ බෙදා දුන්නා. ඉතින් රට මෙච්චර ප්‍රපාතයකට වැටෙද්දී අපිට ඒක හරිය අමාරුයි දරා ගන්න. නමුත් දෙවියන් වහන්සේට සියල්ල කර හැකි. මේ වැටිච්ච අයව දෙවියන් වහන්සේ ඔසවා තබනවා. අනිවාර්යෙන් උන්වහන්සේ විශ්වාස කරලා යාඥා කරොත්. ඒකට හොඳම උදාහරණේ 2024 අප්‍රේල් මාසේ මගේ ගෙදර සහ මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ගිනිබත් කරලා දාලා මාව බන්ධනාගාරගත කරලා මට විරුද්ධව ලොකු නඩුවක් දාලා මාව අන්ත ප්‍රපාතයකට ණයකුත් එක්ක තනි කරා මිනිස්සු. නමුත් අවුරුද්දක් යන්න කලින් දෙවියන් වහන්සේ මගේ ගේ තිබ්බා වගේ යම් තාක් දුරට හදාගන්න, ඒ වගේම රැකියාවක් මට ලබා ගන්න සහ මගේ YouTube නාලිකා ටික කරගෙන යන්න උන්වහන්සේ මට විවිධ අයුරින් උදව් කරා. ඉතින් අවුරුද්දක් යන්න කලින් මම නම් මගේ ජීවිතෙන් නැගිට්ටා ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ උදව් නිසා. ඉතින් වැටිච්ච ඔයාලා ආපදාව නිසා වැටිච්ච ඔයාලා දෙවියන් වහන්සේ විශ්වාස කළ යාඥා කරන්න හිතා ගන්න බැරි විදිහට ඔයාලත් නැගිටිනවාමයි. එහෙමනම් මං ආයෙ පාරක් උදව් කරපු හැම කෙනාටම දේව ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ රටේ අසරණ වෙච්ච හැම කෙනෙක්ටම දේව ආශිර්වාදය වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිටයි.